ඔන්න එහෙමනම් අඟහරුවාද දවසටත් ආවා. අඟහරුවාද දවසේ කමෙන් ගෙනාව එළවලු ಜಾති එක්ක අද බලගේ අඟහරුවාද දවසේ දවල් කෑම එක බිම්මල් බඩිරිඟු මුරුංගා කොළ බැදුම සමග ඕම්ලට්. අපි බිම්මල් එක හදා ගන්න විදිය බලමු. බිම්මල් මම මුලින්ම පැකට් එකෙන් අයින් කරනවා. මේවා කඩෙන් ගත්ත බිම්මල්. බිම්මල් වල යට කොටස කියන්නේ අර මුල කොටස කපලා අයින් කරගන්න එක මේ මම කරන්නේ. මුල කොටස කපලා අයින් කරගන්න. ඒ මුලම කොටස ටිකක් තද වැඩි කන්න අමාරුයි. එහෙම කපලා අයින් කරගත්ත බිම්මල් ටික තමයි මේ තියෙන්නේ. ඒ කපලා අයින් කරගත්ත බිම්මල් මම පොඩිවට කඩා ගන්නවා මෙන්න මේ විදිහට. සම්පූර්ණ බිම්මලම දාලා උයන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට කඩා ගන්නවා බිම්මල් ටික. කඩාගත්ත බිම්මල් ටික තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ මේකට උණු වතුර. හොඳ උණු වතුර ටිකක් දාලා පොඩ්ඩක් තැම්බෙන්න ඇරලා සෝදා ගන්නවා. සෝදාගෙන භාජනයක් ලිපේ තියලා මම මේකට මගේ විදිහට තුන පහ ටිකක් බැද ගන්නවා. මොකද පාට එන්න තුන පහ වලට කලින් අබ ටිකක් දාලා අබ බැද ගන්නවා. තෙලේ නෙමෙයි නිකම්ම අබ ටික බැදෙන්න ඇරුණාට පස්සේ පිපුරුනාට පස්සේ මම තුන පහ දාලා මෙන්න මේ විදිහට මේ පාට එන විදිහට මම තුන පහ එක හදා ගන්නවා. මම මේකට ඉඟුරු සුදු ලුණු ඒ වගේම අඹ කපලා ගත්ත ඒවා තියෙනවා. බී ලුණු තියෙනවා. කුරුදු පොතු තියෙනවා. රම්පේ තියෙනවා. මගේ ළඟ කරපිංචා නැහැ අද දාන්න. නැත්නම් කරපිංචා අනිවාර්යෙන් ඕන. තක්කාලි තියෙනවා නම් තක්කාලිත් හොඳයි. තක්කාලිත් මගේ ළඟ නැහැ. තාච්චි ලිපේ තියලා තාච්චියට තෙල් ටිකක් දාගෙන මම මුලින්ම ඉඟුරු සුදු ලුණු එකතු කර ගන්නවා. ඊට පස්සේ මම බී ලුණු ටික එකතු කර ගන්නවා. මේ ටික සෝත වෙන්න දීලා ඊළඟට මම රම්පේ ටිකත් එකතු කර ගන්නවා. රම්පේ ටික එකතු කරගත්තට පස්සේ මම හදාගත්ත තුණු පහ එක කලවම් කරලා බිම්මල් එක තමයි එකතු කරගන්නේ ඊළඟට. බිම්මල් එක තෙලට එකතු කරගන්නවා. ඊට පස්සේ මම ටික වෙලාවකින් අඹ කපාගත්ත පොඩිවට කපාගත්ත අඹ ටික එකතු කරගන්නවා. ලුණු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, ඒ වගේම මස් කාරි තුන පහ ටිකක් දාලා තෙලේ පොඩ්ඩක් සෝත වෙන්න දෙන්න. දැන් වතුර දාන්න එපා. කහ කුඩු ටිකක් එකතු කරන්න. ගම් මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක් එකතු කරලා මේක පොඩ්ඩක් සෝත වෙන්න දෙන්න. ඊට පස්සේ වතුර එකතු කරන්න. වතුර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න මෙන්න මේ විදිහට දෙන්න. ඊළඟට මම මුරුංගා කොළ ටික අරගෙන සෝදලා තියෙන මේ මුරුංගා කොළ ලුණු කුඩු ටිකක් එහා ගන්නවා. ලුණු කුඩු ටිකක් එහාගෙන තාච්චියට තෙල් ටිකක් දාගෙන තෙල් රත් වුණාට පස්සේ මෙන්න මෙහෙම මුරුංගා කොළ ටික දාලා බැද ගන්න ඕන. මේකේ පොඩ්ඩක් පාට නම් වැඩි වුණා ගින්දර සැර වැඩි නිසා කොළ පාටටම තියනවා නම් හොඳයි. මගේ ඒක ආවෙන්න මෙන්න මේ විදිහට ටිකක් එක කොටසක් බැදුණා වැඩි වුණා. ලුණු සුදු ලුණු ලීක්ස් කැරට් මම ගත්තේ ඔම්ලට් එක හදාගන්න. ඔම්ලට් එක හැදුනේ මෙන්න මේ විදිහට බිත්තර දෙකක් දාලා ගම් මිරිස් කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් ඒ වගේම කෑලි මිරිස් ටිකක් එකතු කරලා අද සෝස් පෑන් එක කැඩිලා මගේ රොටි කබලේ තමයි මම ඔම්ලට් එක හැදුවේ. ඔම්ලට් එක මම බලාපොරොත්තු විදිහට ආවේ නෑ. නමුත් අයහපතක් වුණෙත් නෑ. සාමාන්‍ය මට්ටමට ඔම්ලට් එක හදා ගන්න පුළුවන් වුණා. මොකද සෝස් පෑන් එකේ හැන්ඩල් එක කැඩිලා තියෙන්නේ. ඔම්ලට් එක අවසන් වුණේ ඔන්න ඔය විදිහට. මේ බුක් හරි එක හදන්න වීඩියෝ එක මේක මගේ channel එකේ තියෙනවා. ඒක බලන්න. ඒ වගේම ෆුල් වීඩියෝ එක බලන ඔයාලට කියන්න තියෙන්නේ මගේ රෙසිපි වලින් යමක් ගන්න තියෙනවා නම් විතරක් මගේ channel එක subscribe කරලා help එකක් දෙන්න. එහෙමනම් වීඩියෝ බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. ජය වේවා බුදු සරණයි. නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලගේ help එක මට ලොකු සහයෝගයක්. එහෙමනම් ජය වේවා.